අයිබෝවන් අයිලන් ඩ්‍රයිව් YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 45කට වඩා අඩුවෙන් දැනටත් හොඳට තියෙන වටිනාකම ගොඩක් වැඩි ජපන් වාහන පහක් ගැන කතා කරන්න. මේ වාහන ලංකාවේ second hand market එකේ ජනප්‍රිය වගේම parts ගන්න ලේසි සහ daily use එකට ගොඩක් ගැළපෙන වාහන ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි වාහනය තමයි Nissan FB15. 1994ට පස්සේ ආපු Nissan FB15 වාහනයක් කියන්නේ හොඳ සැප පහසු වාහනයක්. 1500cc එන්ජින් එකකින් එනවා. ඒ වගේම city driving සහ long distance වලට හොඳ fuel economy එකක් තියෙන වාහනයක්. ඉන්ටීරියර් එක සිම්පල් වුණාට හොඳටම කම්ෆර්ටබල්. පරණ වාහනයක් වුණත් බොඩි එක ගොඩක් සොලිඩ් වාහනයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේක මේන්ටේන් කරන්නත් ලොකු වියදමක් යන්නේ නැහැ. අදටත් මේක ලක්ෂ 35-40 අතර හොයාගන්න බැරි වෙන්නේ නැහැ. දෙවනියට අපි කතා කරන්නේ Toyota AE110 වාහනය ගැන. Toyota කියන්නේ ඩියුරබිලිටි එකක් තියෙනවා වගේ අනිත් වාහන වලට වඩා එක් පියවරක් ඉදිරියෙන් ඉන්න වාහනයක් කියලා අපි හැමෝම දන්නවා. AE110 කියන්නේ Corolla family එකේ මොඩල් එකක්. ස්මූත් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් ගන්න වගේම ශ්‍රී ලංකාවේ මාකට් එකේ පාර්ට්ස් අඩුවක් නැතුව හැමතැනම තියෙනවා. මේ වාහනේ එන්ජින් එක ගැන කතා කරද්දී 1.5 ලීටර් මාදලියක් සහ 1.6 ලීටර් මාදලියක් අපිට බලා ගන්න පුළුවන්. මේ වාහනයත් ලක්ෂ 25-35 අතර අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළත හොඳ කන්ඩිෂන් වාහනයක් හොයාගන්න අපහසු නෑ. හොඳ රීසේල් වැලියු එකක් තියෙන නිසා ඔයාලට බය නැතුව Toyota AE110 එකකට යන්න පුළුවන්. fuel consumption එක ගැන කතා කරද්දී city drive එකේදී ලීටරයට කිලෝමීටර් 15ක් සහ long distance වලදී ලීටරයට කිලෝමීටර් 18ක් වගේ හොඳ fuel economy එකක් තියාගෙන මේ වාහනේ drive කරන්න පුළුවන්. Toyota AE100 Toyota Corolla වාහන අතරේ fuel efficiency එකෙන් driving comfort එකෙන් වටිනාකමෙන් top seller ඉන්න වාහනයක්. 1500cc engine එකකින් තමයි මේ වාහනේ එන්නේ. 5 speed manual gearbox එකක් වගේම automatic option එකකුත් තියෙනවා. අඩුවෙන් ගොඩක් මේකේ parts හොයාගන්න පුළුවන් වගේම මේක mechanic friendly හොඳ vehicle එකක්. ඉතින් fuel economy එක ගැන කියද්දී ලීටරයකට කිලෝමීටර් 15-18 අතර අනිවාර්යයෙන්ම යන්න පුළුවන් හොඳ fuel economy එකක් තියෙන vehicle එකක්. ඉතින් second hand market එකේ මේක අනිවාර්යයෙන්ම ලක්ෂ 25-35 අතර හොඳ condition වාහනයක් හොයාගන්න අපහසු නැහැ. අපි ඊළඟ වාහනය Toyota Starlet. ඉතින් 1990 ගණන් වල ලංකාවේ හොඳ හිට් වුණ වාහනයක් තමයි Toyota Starlet කියලා කියන්නේ. එන්ජින් එක ගැන කතා කරද්දී 1300cc එන්ජින් එකකින් මේ වාහනය එනවා. ඉතින් මැනුවල් වගේම ඔටෝමැටික් ගියර්බොක්ස් එකක් තියෙන වාහන ඔප්ෂන් කිහිපයක් වෙළඳ පොලේ බලා ගන්න පුළුවන්. Toyota Starlet ගැන කතා කරද්දී 1997න් උඩ නිෂ්පාදිත Toyota Starlet එකක් ගන්නවා කියලා කියන්නේ හොඳ choice එකක්. fuel economy එක ගැන කතා කරද්දී ලීටරයට කිලෝමීටර් 15-18 අතර අනිවාර්යයෙන්ම හොඳ fuel economy එකක් තියෙන vehicle එකක් විදියට Toyota Starlet එක හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි මීට කලින් කතා කරපු sedan වාහන වලට වඩා තරමක් කුඩා hatchback vehicle එකක් තමයි Toyota Starlet කියලා කියන්නේ. Toyota Starlet මිල ගැන සඳහන් කරද්දී ලක්ෂ 25 ඉඳන් ලක්ෂ 45 වගේ වෙනකම් හොඳ කන්ඩිෂන් වාහනයක් හොඳ ඔප්ෂන් තියෙන වාහනයක් වට පහසුවෙන්ම ලංකාවේ මාකට් එකේ හොයාගන්න පුළුවන්. ඉතින් අපි අන්තිමට කතා කරන්න යන්නේ ටිකක් වෙනස් වාහනයක්. මේක කතා කරපු අනිත් වාහන වලට වඩා ටිකක් වෙනස් සහ මොඩර්න් ලුක් එකක් තියෙන වාහනයක්. ඉතින් ලක්ෂරි සෙඩන් කැටගරියට තමයි මේ වාහනේ අයිති වෙන්නේ. Nissan Bluebird 1999 වාහන ගැන තමයි අපි අද කතා කරන්නේ. එන්ජින් පවර් එක ටිකක් වැඩි 1800cc සහ 1000cc කාණ්ඩ වලින් මේ වාහන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඉන්ටීරියර් ගොඩක් ලක්ෂරි විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම ස්මූත් සස්පෙන්ෂන් දිගු ගමනක් පහසුවෙන් යන්න පුළුවන් විදියට තමයි මේ වාහනේ බිල්ඩ් අප් කරලා තියෙන්නේ. පරණ වුණත් highway driving වලට හොඳ response එකක් දෙන වාහනයක්. ඉතින් luxury segment එකේ ලක්ෂ 45ට වඩා අඩු වාහනයක් බලනවා නම් මේක හොඳ choice එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එන්ජින් ධාරිතාව ටිකක් වැඩි නිසා මේ වාහනේ fuel economy එක නම් අපි කලින් කතා කරපු වාහන තරම් හොඳ තත්ත්වයක නැහැ. කොහොම වුණත් ලීටරයකට කිලෝමීටර් 8-10ක් අතර මේ වාහනේ යන්න පුළුවන් fuel economy එකක් තමයි තියෙන්නේ. ඉතින් අද අපි කතා කරේ ලක්ෂ 45කට වඩා අඩුවෙන් හොඳ කන්ඩිෂන් එකේ ගන්න පුළුවන් ජපන් වාහන පහක් ගැන. ඉතින් ඔයත් වාහනයක් ගන්න හිතනවා නම් වාහනේ හොඳට ඉන්ස්පෙක්ෂන් කරලා vehicle history එක හොඳට check කරලා වාහනය ගන්න කියලා අපි මතක් කරනවා. ඉතින් අපේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා.
ඔබටත් අනාගතයේ ඩ්‍රීම් කාර් එකක් හොයාගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. එහෙනම් ජය වේවා.